2020 ව්‍යාපාර ගිණුම් කරන විෂයට අදාළ පළවෙනි කොටසේ ප්‍රශ්න පත්‍රයේ 14 වෙනි ප්‍රශ්නෙට නිකන් අපි සාකච්ඡා කරලා තියෙන්නේ. අද 15 වෙනි ප්‍රශ්නේ ඉඳන් ඉස්සරහට කතා කරගෙන යමු. පළවෙනි 15 වෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා ලාභාංශ ආදායමක් ලැබෙන ආයෝජන මාර්ගය වන්නේ මොකක්ද කියලා. එතකොට ලාභාංශ ආදායමක් ලැබෙන්න ඕන. ලාභාංශ ආදායමක් ලැබෙන්නේ අපි සාමාන්‍ය කොටස් මිලදී ගැනීමක් කරපුවාමයි. ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරපුවාම අපිට හම්බෙන්නේ පොලී ආදායමක්. ඉතිරි කිරීමේ ගිණුමක මුදල් තැන්පත් කිරීමේදී හම්බෙන්නේ පොලී ආදායමක්. ස්වර්ණාභරණ මිලදී ගැනීමේදී අපිට ලාභාංශ ආදායමක් ලැබෙන්නේ නැහැ. ඒක ස්වර්ණාභරණ නැවත විකිණීමේදී අපිට ප්‍රාග්ධන ලාභයක් ලැබෙනවා වැඩි ගාණකට විකුණුවොත්. ඒකින්ද මෙතන ලාභාංශ ආදායමක් ලැබෙන්නේ සාමාන්‍ය කොටස් මිලදී ගැනීමෙන්. ආයෝජන සම්බන්ධයෙන් වැරදි ප්‍රකාශය තෝරන්න කියලා තියෙනවා. පළවෙනි එකේ තියෙනවා ඉඩම්වල ආයෝජනය කිරීම මගින් ප්‍රාග්ධන ලාභ උපයාගත හැක. ඒක හරි. අපි අද ගන්න ගාණට වඩා වැඩි ගාණකට අපිට පස්සේ කාලෙක විකුණන්න පුළුවන්. ඒකෙන් අපිට ප්‍රාග්ධන ලාභ තමයි හම්බ වෙන්නේ. රජයේ දිගුකාලීන මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීමට භාණ්ඩාගාර පිළිපත් නිකුත් කරනවා කියලා තියෙනවා. රජයේ මූල්‍ය අවශ්‍යතාවයකට තමයි භාණ්ඩාගාර පිළිපත් නිකුත් කරන්නේ. හැබැයි දිගුකාලීන නෙමෙයි කෙටි කාලීනයි. දිගුකාලීන මූල්‍ය අවශ්‍යතා සපුරා ගන්න භාණ්ඩාගාර බැඳුම් කර තමයි නිකුත් කරන්නේ. එතකොට මේකේ අපිට උත්තරේ ගන්න පුළුවන් 2 කියලා. අනිත් එක තියෙනවා ආයෝජකයෙකු සමාගමක සාමාන්‍ය කොටස් මිලදී ගැනීමෙන් එහි අයිතිකරුවෙකු බවට පත් වෙනවා කියලා. ඒක හරිය. සාමාන්‍ය කොටස් මිලදී ගත්තාම අයිතිකරුවෙකු බවට තමයි පත් වෙන්නේ. වර්ණීය කොටස් කියන දේ මිලදී ගත්තොත් තමයි ණය හිමියෙකු බවට පත් වෙන්නේ. කොළඹ කොටස් වෙළඳපොළ ශ්‍රී ලංකා සුරකුම්පත් හා විනිමය කොමිෂන් සභාව මගින් අධීක්ෂණය කරනවා කියලා තියෙනවා. ඒක හරි. එතකොට 16 වෙනි ප්‍රශ්නෙට උත්තරය 2. 17 තියෙනවා වැඩිවීම හර අඩුවීම බැර යන දිත්ත සටහන් මූලධර්ම අදාළ වන ගිණුම් වර්ගය වන්නේ මොකක්ද කියලා. එතකොට වැඩිවීම හර අඩුවීම බැර කියන එක වත්කම් ගිණුම් වල තියෙන ස්වභාවයක්. අනිත් තුනම වගකීම් හිමිකම් ආදායම් ගිණුම් කියන ඔක්කොම වැඩි වෙනකොට බැර වෙලා අඩු වෙනකොට හර වීමයි සිද්ධ වෙන්නේ. ඒකින්ද 17 වෙනි ප්‍රශ්නෙට 1. ඊට පස්සේ තියෙනවා පහත සඳහන් තොරතුරු ඇසුරෙන් අංක 18 සහ 20 තෙක් ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න කියලා. රවිගේ ව්‍යාපාරයේ නොවැම්බර් 1 දිනට ගිණුම් කරන සමීකරණයේ තිබිලා තියෙනවා වත්කම් 50000ක්, හිමිකම් 35000ක්, වගකීම් 15000ක්. එතකොට 2020 නොවැම්බර් මාස පළමු සතිය තුල සිදු වූ ගනුදෙනු කිහිපයක් අපිට දීලා තියෙනවා. අපේ පළවෙනි ප්‍රශ්නයෙන් අහනවා ඉහත ගනුදෙනු වලින් පසු මෙම ව්‍යාපාරයේ වගකීම් වල වටිනාකම කොපමණද කියලා. ඒතර වගකීම් වලට අපිට සම්බන්ධ වෙන්නේ ඒ සම්බන්ධ වෙනවා බඩු තොගයක් ණයට ගැනීමනේ. එතකොට අපි ණයට ගන්නකොට ණය හිමිව ඇති වෙනවා. ඒකින්ද හිමිකම් වගකීම රුපියල් 10000කින් වැඩි වෙනවා එතනදී. ඊට පස්සේ රුපියල් 5000ක බඩු තොගයක් අත්පිට ගැනීම කියලා තියෙනවා. අත්පිට ගන්න හින්දා වගකීමට සම්බන්ධ වෙන්නේ නැහැ ඒක. ණය හිමියෙකුට 7000ක් ගෙවීම අන්න වගකීමට සම්බන්ධ වෙනවා. ණය හිමියෝ කියන්නේ වගකීමට ගෙවනකොට ණය හිමියට ගෙවනකොට වගකීම් අඩුවීමක් සිද්ධ වෙනවා. ඒකින්ද C කියන ගනුදෙනුවත් අපිට බලපානවා මෙතනට. 5000කට මිලදීගත් බඩු තොගයක් 7000කට අත්පිට මුදලට විකිණීම. එතකොට D කියන ගනුදෙනුව සම්බන්ධ වෙන්නේ නැහැ වගකීම් වලට. ඒකින්ද A ගනුදෙනුවයි C ගනුදෙනුවයි තමයි අපිට බලන්න වෙන්නේ. එතකොට දැනට වගකීම තියෙනවා 15000ක්. මේ 15000 බඩු තොගයක් ණයට ගත්ත හින්දා ණය හිමිය වැඩි වෙනවා 10000කින්. එතකොට මේක 25000ක් වෙනවා. ඊට පස්සේ C ගනුදෙනුවේ ඒ ණය හිමියොන්ට 7000ක් ගෙවනවා. 25000න් 7000ක් අඩු වුනහම එතකොට ශේෂය වෙන්නේ 18000යි. ඊට පස්සේ 19 වෙනි ප්‍රශ්නේ තියෙනවා 2020 11 එක දිනට ව්‍යාපාරයේ පැවති මුළු වත්කම් වල අගය වෙනස් නොවන ගනුදෙනුව. ඒ කියන්නේ මෙන්න මේ තියෙන 50000 කියන වටිනාකම වෙනස් වෙන්නේ නැති ගනුදෙනුව මොකක්ද කියන එක අහනවා. ඒ කියන්නේ වත්කම් වලට බලපෑමක් වෙන්නේ නැති ගනුදෙනුව. එතකොට දැන් පළවෙනි එකේ බඩු තොගයක් ණයට ගැනීම කියලා තියෙනකොට බඩු තොගයක් ගන්න හින්දා වත්කම් වැඩිවීම සිද්ධ වෙනවා. එතකොට ඒ කියන ගනුදෙනුව වැරදි. ඊට පස්සේ තියෙනවා 5000ක බඩු තොගයක් අත්පිට මුදලට ගැනීම. අන්න 5000කින් බඩු තොගේ වැඩි වෙනවා. ඒ අනිත් පැත්තට අත්පිට ගන්න හින්දා මුදල් කියන වටිනාකම අඩු වෙනවා. 5000කින් වත්කම් වැඩි වෙලා 5000කින් වත්කම් අඩු වෙනවා. එතකොට මුළු වත්කම් වලට බලපෑමක් වෙන්නේ නැහැ B කියන ගනුදෙනුවෙන්. ඒකින්ද අපිට උත්තරේ ගන්න පුළුවන් B කියලා. C එකේදී තියෙන්නේ ණය හිමියෙකුට 7000ක් ගෙවීම. එතකොට ණය හිමියෝ කියන්නේ වගකීම්. ඒකින්ද වගකීම් අඩු වෙනවා. මුදලුත් අඩු වෙනවා 7000ක් ගෙවන හින්දා. එතකොට වත්කම් වලටයි වගකීම් වලටයි දෙකට මේක බලපානවා.
ඊට පස්සේ තියෙනවා 5000කට මිලදීගත් බඩු තොගයක් 7000කට අත්පිට මුදලට විකිණීම. එතකොට එතනදී 5000කින් අඩු වුණාට 7000ක් මුදල් අපිට හම්බෙනවා. බඩු තොග 5000කින් අඩු වුණාට 7000ක් මුදල් වැඩි වෙනවා. එතකොට 2000ක වෙනසක් ඇති වෙනවා වත්කම් වල. ඒකින්ද D කියන ගනුදෙනුව ගන්නත් බෑ. අපිට 19 වෙනි ප්‍රශ්නෙට උත්තරේ විදිහට ගන්න පුළුවන්. එතකොට B කියන ගනුදෙනුව. 20 නොවැම්බර් මාසයේ පළමු සතිය අවසානයේදී ව්‍යාපාරී හිමිකම මොකද වෙන්නේ කියලා අහනවා. එතකොට මේ තියෙන ගනුදෙනු වලින් හිමිකමට බලපෑමක් වෙන්නේ මොන ගනුදෙනුවෙන්ද? පළවෙනි එකේ A කියන ගනුදෙනුව බලපාන්නේ වත්කම් වලටයි වගකීම් වලටයි විතරයි. B කියන ගනුදෙනුවේ වත්කම් වැඩි වෙලා වත්කම් අඩුවීමක් සිද්ධ වෙන්නේ. C කියන ගනුදෙනුවේ ණය හිමියෙකුට 7000ක් ගෙවීමනේ. එතකොට ඒකත් වගකීම් වලටයි වත්කම් වලටයි විතරයි සම්බන්ධ වෙන්නේ. මෙන්න මේ D කියන ගනුදෙනුවේදී බලන්න 5000කට මිලදීගත් බඩු තොගයක් 7000කට අත්පිට මුදලට විකිණීම. ඒතොර 5000කින් බඩු තොගය අඩු වෙලා 7000කින් මුදල් වැඩි වෙලා 2000ක වෙනසක්, ඒ කියන්නේ 2000ක වැඩිවීමක් වෙනවා වත්කම් වල. ඒ කියන්නේ මොකක්ද? මෙතන 2000ක ලාභයක් ඇති වෙනවා. ඒ ලාභය අයිති වෙන්නේ හිමිකමට. ඒකින්ද අපේ හිමිකම 2000කින් වැඩිවීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒකින්ද පිළිතුර අපිට ගන්න පුළුවන් 20 වෙනි ප්‍රශ්නයට 1 කියලා. ඊට පස්සේ අපි බලමු 21 ව්‍යාපාරික සිදු ගනුදෙනුවක බැරසටහන පහත දැක්වේ. ගනුදෙනුවක බැරසටහන පහත දැක්වේ. මුදල් ගිණුම බැර 4500යි ලද වට්ටම් ගිණුම බැර 500යි. එතකොට මුදල් ගිණුම බැර වෙලා 4500කින් ලද වට්ටම් ගිණුම බැර වෙලා 500ක. ඒ කියන්නේ වට්ටමක් අපිට හම්බෙලා මුදල් බැර වෙනවා කියන්නේ අපි මුදල් ගෙවීමක් සිද්ධ කරලා මේ ගනුදෙනුව මොකක්ද කියලා අහනවා. එතකොට අපි දන්නවා මේකෙදී මුදල් බැර වෙනවා කියන්නේ අපි මුදල් ගෙවීමක් කරලා තියෙනවා. අපිට වට්ටමක් හම්බ වෙන්නේ අපි ණය හිමියන්ට ගෙවීමකදී. එතකොට 5000ක ණය හිමියොන්ට ගෙවීමේදී 500ක වට්ටමක් අපිට හම්බ වෙලා තියෙනවා. එතකොට මේක උත්තරේ වෙන්නේ 110ක වට්ටමකට යටත්ව 5000ක ණය හිමියෙකුට මුදල් ගෙවනවා. එතකොට 110ක යටත්ව ගෙවනවායි කියලා කියන්නේ 5000ට 110ක් කියන්නේ 500යිනේ. එතකොට අපිට මේකේ උත්තරේ ගන්න පුළුවන් තුන්වෙනි එක 5000ට 110ක් 500යි. ඒකින්ද වට්ටමක් හම්බ වෙනවා 500ක. අපි 5000න් 500ක් අඩු වුණාම මුදල් ගෙවන්න ඕනේ. එතකොට 4500යි. ඒකින්ද 21 වෙනි ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ 3. ඊට පස්සේ තියෙනවා ඇඳුම් මැසීමේ ව්‍යාපාරයකට මහන මැෂින් 5ක් ලක්ෂ 5ක අත්පිට මුදලට ගැනීම සටහන් කිරීමට අදාළ මූලාශ්‍ර ලේඛනය හා මූලික සටහන් පොත පිළිවෙලින්. මූලාශ්‍ර ලේඛනය ඊට පස්සේ මූලික සටහන් පොත. එතකොට මේක ඇඳුම් මැසීමේ ව්‍යාපාරයකට අප්පිට මුදලට තමා ගන්නේ මහන මැෂින්. එතකොට මහන මැෂින් කියන්නේ මෙතන ජංගම නොවනවත්කමක් අත්පිට මුදලට තමයි අපි අරගන්නේ. එතකොට මේකෙදී අපි ගැනුම් ජර්නලයවත් ගැනුම් ඉන්වොයිසියවත් පොදු ජර්නලයවත් මෙතනට සම්බන්ධ කරගන්නේ. අපි පොදු ජර්නලය සම්බන්ධ කරගන්නේ ජංගම නොවනවත්කමක් ණයට ගැනීමේදී. එතකොට මේ අපි අරන් තියෙන අත්පිටනේ. ඒකින්ද අපිට මේක මුදල් පොතේ තමයි සටහන් කරන්න වෙන්නේ. මුලින් මූලාශ්‍ර ලේඛනයේ ගෙවීම් වවුචරය, මූලික සටහන් පොත වෙන්නේ මුදල් පොත. ඊට පස්සේ තියෙනවා රෙදිපිලි වෙළඳ ව්‍යාපාරයක පොදු ජර්නලයේ සටහන් කරන ගනුදෙනුව මොකක්ද කියලා. ඒතකොට මෙතන තියෙනවා භාණ්ඩ තොගයක් ණයට ගැනීම, ඒක සම්බන්ධ වෙන්නේ නැහැ පොදු ජර්නලයට. ණය හිමියෙකුට මුදල් ගෙවීම, ඒක සම්බන්ධ වෙන්නේත් නැහැ පොදු ජර්නලයට. අයිතිකරුවගේ නිවසේ විදුලි බිල ව්‍යාපාරයේ මුදලින් ගෙවීම, ඒක සම්බන්ධ වෙන්නේත් නැහැ. මෙතන තියෙනවා අන්තිමට 80000ක ඡායා පිටපත් යන්ත්‍රයක් ණයට ගැනීම. ඒ ඡායා පිටපත් යන්ත්‍රයක් කියන්නේ ජංගම නොවන වත්කමක්. ජංගම නොවන වත්කම් ණයට ගැනීම අපි සටහන් කරන්නේ පොදු ජර්නලයේ. ඒකින්ද 23 වෙනි ප්‍රශ්නෙට උත්තරේ 4. ඊට පස්සේ තියෙනවා ව්‍යාපාරයක 2020 දෙසැම්බර් මාසයේ සුළු මුදල් වියදම රුපියල් 1900ක් විය. 1900ක් වුණාලු. දෙසැම්බර් මාසයේ අවසානයේ සුළු මුදල් පොතේ ශේෂය 100යි. දැන් දෙසැම්බර් මාසයේ සුළු මුදල් වියදම 1900යි, ශේෂය 100යි. ඒ කියන්නේ අපි ගාව කීයක් තිබිලා තියෙනවද? ශේෂය 100යි, වියදම 1900යි එකට එකතු කරපුවාම 2000ක් අපිට තිබිලා තියෙනවා. එතකොට ජනවාරි මාසයේ ඉඳන් අග්‍රමය 1000කින් වැඩි කරන්න තීරණය කරලා තියෙනවලු. අපෙන් අහනවා සුළු මුදල් අග්‍රමය ප්‍රතිපූර්ණය කළ යුතු වටිනාකම. අපි සාමාන්‍ය සුළු මුදල් අග්‍රමය ප්‍රතිපූර්ණය කරන්නේ ඒ මාසයේ ගියපු වියදම තමයි අග්‍රමය ප්‍රතිපූර්ණය කිරීමේ වටිනාකම වෙන්නේ. එතකොට මෙතන හැටියට නම් වියදම වෙන්නේ අපේ 1900යි. හරිනම් අපි 1900 තමයි මෙන්න මේ 1900 තමයි ප්‍රතිපූර්ණය කළ යුතු වෙන්නේ.
හැබැයි මෙතනදී මේ 1900 කියලා කියන්නේ ඒ මාසයේ වියදම. එතකොට ඒකට මෙන්න මේ 2007 වැඩි වෙනවනේ. ඊළඟ මාසෙ වෙනකොට අග්‍රිමය 1000කින් වැඩි වෙනවා. එතකොට මෙතන 1000යි 1900යි අපි 2900කින් ප්‍රතිපූර්ණය කරන්න ඕන අග්‍රිමය අලුත් වටිනාකමට අරගන්න නම් ඒකෙන්ද 24 වෙනි ප්‍රශ්නෙට උත්තරේ 3 තමයි අපිට ගන්න වෙන්නේ. ඊට පස්සේ 25 ව්‍යාපාරික බැංකු ගිණුමේ සටහන් නොවූ බැංකු ප්‍රකාශයේ දැක්වෙන ගනුදෙනුව මොකක්ද කියලා අහනවා. බැංකු ගිණුමේ සටහන් වෙලා නැහැ. හැබැයි බැංකු ප්‍රකාශයේ සටහන් වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි ඒ ගනුදෙනුව දැනගන්නේ බැංකු ප්‍රකාශනය ආවට පස්සේ. එතකොට මේ තියෙන ගනුදෙනු වලින් අපි බැංකු ප්‍රකාශනය ආවට පස්සේ දැනගන්නේ ඍජුවම බැංකුවට රුපියල් 5000ක ලාභාංශ ආදායමක් ලැබීම. ඒකේ කෙලින්ම කියලා තියෙනවා ඍජුවම බැංකුවට. එතකොට අපි දන්නේ නැහැ බැංකු ප්‍රකාශය එනකම් මෙහෙම ලාභාංශ ආදායමක් අපිට හම්බ වෙලා තියෙනවා කියලා. අනිත් සියලුම දේවල් අපි දන්නවා බැංකු ගිණුමේ අපේ සටහන් වෙලයි තියෙන්නේ අනිත් ගනුදෙනු සියල්ලම.